හිතෝපදේශ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 20 21 22 වෙනි පදේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. මගේ පුත්‍රය ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න. මවගේ උපදෙස් අත් නොහරින්න. ඒවා නිරතුරු ඔබේ සිත් නිදාන් කොට මාලයක් මෙන් ගෙලවටා බැඳගන්න. ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි. ඔබ නිදන විට රැකවල් කරයි. ඔබ අවදි වන විට අවවාද දෙයි. දැන් තාත්තා කෙනෙක්ගේ අවවාද සහ මවෙකුගේ උපදෙස් වල තිබෙන වටිනාකම තමයි මෙහි සඳහන් කරන්නේ. දැන් තාත්තා දෙන අනුශාසනා පිළිපදින්න අම්මගේ උපදෙස් අත් නොහරින්න කියලා කියනවා. දැන් ඒවා හරියට කරනවා නම් ඒවා නිරතුරු ඔබගේ සිත්වල නිදහම් කරගත්තොත් මාලයක් මෙන් ගෙලවටා බැඳ ගන්න කියලා කියනවා. සිතේ විතරක් නොවේ ගෙලවටා බැඳ ගන්න කියලා කියනවා. ඒ කියන්නේ තමාගේ කතාව තුළ, සිතුවිලි තුළ, දැකීම තුළ, ඇසීම තුළ තමන්ට පෙනෙන සියලු දේ තුළදී ඒක මාලයක් වගේ තමාගේ ජීවිතයට ආවරණයක් වෙනවා කියලා කියනවා. දැන් ඔය බෙල්ලට ඉහළින් තමයි ගොඩක් වඩා වැදගත්ම ඉන්ද්‍රියන් තියෙන්නේ. ගන්ධ, සුවඳ මේ සියලු දේ, කතාව, පෙනීම, ඇසීම, ඥානය මේ සියලු දේ එතනින් පැමිණෙන්නේ. ඒ නිසා මාලයක් වගේ හිසට පාලින් තියෙන බෙල්ලට පරඳනාවක් වගේ මවගේ උපදෙස් සහ පියාගේ අනුශාසනා තමාගේ කතාවට, පෙනීමට, ඇසීමේදී, පෙනීමේදී, කතාවේදී, තීරණ ගැනීමේදී ඉතාම වැදගත් වෙනවා. ඒවා බලන්න එතන කියන ඔබ යන එන විට ඒවා මඟ පෙන්වනවා. ඔබ නිදන විට රැකවල් කරනවා. ඔබ අවදි වෙන විට අවවාද දෙනවා. මඟ පෙන්වනවා, රැකවල් කරනවා, අවවාද කරනවා. ඒක හොඳට හිතේ තියාගන්න. තාත්තගේ අම්මගේ උපදෙස් තරම් කොතරම් වෙන වැදගත් තියෙනවද කියලා බලන්න. ඔබ හිතලා බලලා අද තාත්තගේ උපදෙස්, අම්මගේ උපදෙස් තමාගේ ජීවිතයට ප්‍රයෝජනයට ගන්න තීරණය කරන්න. ඔබට ජයග්‍රාහී ජීවිතයක් අනිවාර්යෙන් ලැබෙනවා. ඔබට ජේසුස් පිහිටයි.